ආයුබෝවන් කොහොමද ඔයාලට? අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ ඔයා ඇත්තටම කොයි තරම්නම් වාසනාවන්තද කියන එක ඔයාට පැහැදිලි කරලා දෙන්න. අපිට ජීවිතේ එක එක වෙලාවල් වලට හිතෙනව නේද මං තරම් පව්කාරියෙක් නෑ, මං තරම් අවාසනාවන්තයෙක් නෑ කියලා. එහෙම නිතරම හිතෙනවා නම් මේ වීඩියෝ එක බලලා අහලා තේරුම් ගන්න ඔයා මොන තරම් වාසනාවන්තද කියලා. ඔයාව ඒ තරම් වාසනාවන්තයෙක් කරපු මේ ආදරණීය විශ්වයට හැමදාම ඔයා ස්තුතිවන්ත වෙන්න. මුලින්ම ඔයා පුදුම තරම් වාසනාවන්තයි, කිසිම අඩුපාඩුවක් නැතුව අතපය හතරම හොඳට තියෙන, හොඳ සිහිබුද්ධියක් තියෙන මිනිහෙක් වෙලා ඉපදුණු නිසාම. ඔයාම හිතන්න මේ ලෝකේ කොයි තරම්නම් මිනිස්සු ඉපදිලා ඉන්නවද ආබාධිත වෙලා, අංග විකල වෙලා, විවිධ අංග අවයව නැතුව ඉපදිලා. ඉතින් ඔයා එහෙම ඉපදුනේ නෑ කියන්නෙම අතු පැලක ඉපදුනත් ඔයා උප්පත්තියෙන්ම පුදුම තරම් වාසනාවන්තයි. ඉතින් විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඔයාව නිදුක් නිරෝගී මිනිසෙක් විදිහට උපතක් ලැබලා දුන්නට. ඊළඟට ඔයා හිතන්න ඔයා පුදුම තරම් වාසනාවන්තයි ඔයාටම කියලා පවුලක් ලැබුණු එකට. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා කාත් කවුරුවත් නැතුව තනි වුණු. අම්මා තාත්තා නැතුව අනාථ නිවාසවල තනි වෙච්ච දරුවෝ, නෝනා මහත්තයා නැතුව තනි වුණු පුද්ගලයෝ කොයිතරම්නම් ඉන්නවද? ඒත් ඔයාටම කියලා අම්මේ තාත්තේ කියන්න, අයියේ අක්කේ නෝන මහත්තයා කියන්න ඥාති පිරිසක් ඉන්නවා. ඉතින් ඔයා පුදුම තරම් වාසනාවන්තයි නේද? අපිට අපේම කියලා පවුලක් ලැබලා දුන්නට අපි විශ්වයට ස්තුතිවන්ත වෙමු. ඊළඟට ඔයා හොඳ අධ්‍යාපනයක් ලැබලා ලබනවා නම් එතනදිත් ඔයා හුඟක් වාසනාවන්තයි. අපේ රටේ පාසල්වල, විශ්වවිද්‍යාලවල, දහම් පාසල්වල අපිට නොමිලේ අධ්‍යාපනය දෙනවනේ. අපේ දෙමව්පියෝ මුදල් වියදම් කරලා හරි අපිට වැඩිපුර අධ්‍යාපනය පවා ලබා දෙනවා. ලෝකේ සමහර රටවල ළමයින්ට අධ්‍යාපනය ලබා ගන්න විදියක් නැහැ. මොකද මුදල් නැතිකම නිසා. ඉතින් හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න තරම් ඔයා වාසනාවන්තයෙක් කරාට අපි ස්තුතිවන්ත වෙමු ආදරණීය විශ්වයට. ඊළඟට ඔයා කුමන හෝ සාධාරණ ක්‍රමයකට ආදායමක් උපයනවා නම් ඔයාගේ ස්වාමි පුරුෂයා, ඔයාගේ දෙමව්පියන් ඔයා වෙනුවෙන් උපයනවා නම් ඔයා එතනදිත් වාසනාවන්තයි. මොකද ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නවනේ රැකියාවක් කරගන්න බැරි, තමන්ට තමන්ව පෝෂණය කරගන්න බැරි. ඉතින් ඒ අය එක්ක බලද්දි ඔයා කොයි තරම්නම් වාසනාවන්තද? ඉතින් ස්තුතිවන්ත වෙන්න විශ්වයට ඔයාට ඔයාගෙම කියලා රැකියාවක් ලැබලා දුන්නට. ඊළඟට ඔයාට මොනවම හරි දක්ෂතා ඇති. සමහර විට මහන්න, රහට උයන්න, සින්දු කියන්න, නටන්න, නැත්නම් වෙනත් දක්ෂතාවයක්. මේ හැම ටැලන්ට් එකක්ම හැමෝන්ටම පිහිටන්නේ නැහැ. ඔයා සතුටු වෙන්න. මට මහන්න පුළුවන්, ඒක හැමෝන්ටම බෑ. මං මාර වාසනාවන්තයි ඒ ටැලන්ට් එක මට පිහිටපු නිසා කියලා. තව ඔයාට පුළුවන් ඔයාගේ ටැලන්ට් එක වත්කමක් කරගන්න. ඉතින් විශ්වයට ස්තුතිවන්ත වෙන්න ඔයාට ඒ වගේ දක්ෂතාවයක් දුන්නට. ඒ වගේමයි ඔයාට කරදරයක් නැතුව ජීවත් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම් ඔයා එතනදිත් වාසනාවන්තයි. ලෝකේ සමහර රටවල් වල මිනිස්සු යුද්ධෙන් අවතැන් වෙලා ඔවුන්ට ඉන්න හිටින්න තැනක් නැහැ. කුසට ආහාර නැහැ, බොන්න වතුර නැහැ. ඉතින් ඔයා කොච්චර වාසනාවන්තද නිදහස් සාමකාමී පරිසරයක ජීවත් වෙන්න ලැබුණු එකටම. විශ්වයට ස්තුතියි ඔබට මට එහෙම නිදහස් පරිසරයක් ලැබලා දුන්නට. ඉතින් මං කිව්වා වගේම නොකිව් තව බොහෝ කරුණු තියෙනවා අපි වාසනාවන්තයි කියලා අපිටම තේරුම් කරවන. මම මේ කියපු කරුණු වලින් එකක් හරි ඇති ඔයාට ඔයා වාසනාවන්ත කෙනෙක් බව කියන. ඒක ඔයා ඔයාගේ වත්කමක් කරගන්න. ඔයාලට මගේ මේ වීඩියෝ එකකින් දැනුණා නම් ඔයා වාසනාවන්තයි කියලා මට කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාලා යාළුවන්ටත් ෂෙයා කරන්න. හිතේ දුක කරදර අමතක කරලා
හැමදාම සතුටින් ඉන්න The Positive Minute අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.